පසුගිය මාර්තු 20 වනදා මඩකලපුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් රන් ආභරණ කොල්ල පාළු ළිඳකට දමා සිටියදී දිවි බේරාගත් කාන්තාව තමා මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සංවේදී පාපොච්චාරණයක් සිදු කර තිබේ. මෙම සිදුවීමට අදාළව දැනටමත් සැකකරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ඝාතනයට සහාය වූවන් රන් භාණ්ඩ මිලදී ගත්වුන් සහ ඖෂධ හා හිමිකරුවෙකුද වේ. ඇය පැවසූ බිහිසුණු විනාඩි කිහිපය මෙසේය. මම ට්‍රීවිල් එකේ යද්දි තව තරුණයෙක් නැග්ග ගත්තා. ඒ මිනිස්සයා ළඟ පේපර් කටර් එකක් තිබුණා. මම ඒ ගැන අහද්දි කිව්වේ හරක්ට තනකොළ කපන්න ගෙනියනවා කියලා. ට්‍රීවිල් එක නියමිත පාරෙන් පිටපාරකට හරවද්දි මම ඒ ගැන ඇහුවා. එතකොට කිව්වේ අර නැග්ගගත්ත කෙනාව ඇරලවන්න යනවා කියලා. මට බොන්න බීම බෝතලයක් දුන්නා. ඒක බීලා විනාඩි 2ක් යද්දී මට සිහිය නැති වුණා. ඇයව බේරා ගැනීමට ගිය අවස්ථාවේදී එම ළිඳ තුළම තිබූ තවත් කාන්තා මලසිරුරක් හමු වීම මෙම සිද්ධියේ ඇති බියකරු බව තවත් තීව්‍ර කරයි. මෙවැනි වීඩියෝ තවත් නරඹන්න අපේ channel එක subscribe කරලා තබා ගන්න. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.